අපේ ජීවිත අපේ ජීවිත විදුලි වැටක් ජනතාවඩි ජනතා අජයෙන් සල්ලි දෙනවා කියලා රජයේ සල්ලි ටික අරගෙන
මේ මනුස්සයාගේ ජීවිතය අපෝ ලක්ෂ සීමා කරන්න බෑනේ. ඒක නිසා සර් අපි ඉල්ලීමක් කරලා තියෙනවා කො සභාවතුමා. අපි ඉල්ලීමක් කරලා තියෙනවා අපි මහජන සභාපතිතුමා එතුමා නියෝජනය කරන නිලධාරීවරයෙක් එහෙම නැත්නම් දේශපාලන අධිකාරියක දේශපාලන අධිකාරිය ඒක මේ අහන්න. ඒකට මට පොඩි වෙලාවක් දෙන්න මම එකට මෙතන ගෙන්නන්න. සර් ගෙන්නන්න ගාල් අපි මෙතනින් විරෝධතාවයක් ප්‍රකාශ කරනවා. මේ අහන්න කරුණාකරලා මේ කියන දේ අහන්න ඔයාලට කියන්නේ. මේක කරන්න එපා පාරක් වහලා. මේක වල කරන වැඩේ නීති විරෝධී වැඩක්. උද්ඝෝෂණ ඕන තරම් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කරන්නේ මේ යන්නේ මිනිස්සු මේක අදාළ නැහැ. ඉස්පිරිතාලේ යන මිනිස්සු කෙනෙක් පුළුවන් තමන්ගේ විතර හදිස්සියක් කරන්න පුළුවන්. ඒක ඔයාලට ඔයාලා මේ හැමදාම අපි දකින්න මිනිස්සු ඉන්නේ. හරිද? පස්සේ මේම ඔයාලා එකතු වෙලා කරාට මොනවා හරි දෙයකින් මේක ඔයාලා මම නීතිය ක්‍රියාත්මක කරොත් තනි යන තමයි යන්න වෙන්නේ. තනි මුණ දෙන්න වෙන්නේ. ඒ ආර්ථික මට්ටමත් ඔයාලට නැහැ. මම ඒකත් දන්නවා. මොකද අපේ ගමේ අපේ වසම කට්ටියනේ මේ ඉන්නේ. තනි හිඟුරක් ගොඩයි බකමෝනේ අධිකරණ වල බඩ ගන්නොත් එහෙම ඔය කවුරුත් නැහැ. ඔයාලට ඒ ආර්ථික මට්ටමත් නැහැ. අවුරුදු ගණන් අඩු යනවා. කරුණාකරලා මේක කරන්න මේකට මේ අහන්න කියලා දේ. හරි අපි ඔයාලා මේ උද්ඝෝෂණය කරන්නේ ප්‍රශ්නයක් නොවනට අපි මේ උද්ඝෝෂණය කරනවා. හැබැයි අපිට ඉක්මනින් වගකියුත් දෙන්න ඒවා කිව්වා. අපි පාරේ එක මන්දිරුවක් අහලා අපි මේක කරනවා. අපි වෙනුවෙන් අම්මේ තාත්තේ නංගි මල්ලි ඊළඟට කුඹුරු දෙයම වල අනේගේ විනාශ වෙලා තියෙනවා. ඒ නිසා දෛනිකව වෙනවා. හරි වැඩ පිළිවෙලක් තියෙන්න බෑ. මේ වැට තිබ්බට ඒකේ කරන්ට් එක නෑ. වැටෙන් වැඩක් වෙන්නේ නෑ. ඒවා ඉදිකරන ක්‍රම දන්නේ නැත්නෙත් නෑ. ඒවා කරන්න උදව් වෙන්නේ නැත්නෙත් නෑ. වනජීවිකයෙන් කරන වැඩේ කරෙන්නෙත් නෑ. බීරියලියන්ට වගේ මේ කිව්වට තේරෙන්නේ නෑ. කොච්චරවත් කියනවා විතරයි අපි. නමුත් එක වැඩක්වත් වෙලා නෑ. ඒ නිසා මේකේ අලි මංකඩ කීපයක් තියෙනවා. අලි එන ඒවා. එක්කෝ වෙනදා වැඩ කරපු නැතිව යල් කන්න විතරක් වැඩ මහස් කන්න විතරක් වැඩ කරපු ගොවිතැන් කරපු තැන් තියෙනවා. දැන් යල් කන්නක් දීලා තියෙනවා. දැන් ඕක නිසා සතුන්ට ඉන්න තැන් නැහැ. ඒ නිසා මෙහාට වදිනවා. දැන් ඊයේ රාත් එහෙමයි. පන්සලේ වත්තර පවා ඊයේ රාත් දෙන්නෙක් ආවා. මේ ඉරිස්සල්ලා ආවා. පොල්ගස් විනාශයි. මිනිසුන්ගේ කොස් ගහක් ගන්න දෙයක් නැහැ. ඔක්කොම විනාශයි. කුඹුරු ටික විනාශයි. වත්පත ඔක්කොම විනාශ කරලා දානවා. එතකොට කොහොමද කරන්නේ? ඒ සිද්ධිය වෙලා මිනි දෙකක් මරලාත් හරිද? ඊට පස්සේ අද වෙනකන් පොකුණු ගලේ කැල්ලේ අලි 5 දෙනෙක් ඉන්නවා කියලා ගන්න. මේමයි. වනජීවයක නෙම ආණ්ඩුව දැන් ප්‍රාදේශීය ලේකම් ඉන්නවා මේ කිසිම ආයතනයක් හරිද දැන් මේ ප්‍රශ්නයක් වෙලා මිනිස්සෙක් දැන් අබ්බගත වෙලා ඉන්නවා දෙන්නෙක් දවල් මරලා දාලා. හැබැයි වගකිය යුතු කිසිම ආයතනයක්. හරිද මේ ප්‍රශ්නේදී අඩුම ගන්න මේ සංවේදී අවස්ථාවේදී මැදිහත් වෙන්න ඕනනේ. අදත් අතන ඉන්නකොට පොකුණු කල ගම මැද අඩුම ගානේ ඒ උන්ව පළවා හැරීම සඳහා වෙච්ච විධිමත් එනවා වනජීවිකෙන් එන අපි මම කියන්නේ ප්‍රශ්න ඇති ප්‍රශ්න මොනවද කියලා එක්ක විවෘත වෙන්න ඕනේ මේ ජනතාවට එක්ක මේ වැඩේ බාර දෙන්න. එතකොට මේ ඒ නිසා මේ ජනතාව මේ ඔබතුමල්ලත් මේ හිතනවා ඇති දැන් හැමදාම මේක දෛනික සාමාන්‍ය දෙයක් වෙලා. නමුත් මේක ඉවසන මොහොතක් තියෙනවානේ. ඒ නිසා ආණ්ඩුවේ බලධාරීන් එක්කන් ආණ්ඩුවේ වගකීම් මැදිහත් වෙලා මේකට ඔබතුමල්ලට මේකේ සීමිත උත්තර තියෙන කියලා අපි දන්නවා. හැබැයි ඒකට ඔබතුමල්ලා අතරමැදිව වෙන්න එපායි. ඒක හරියට කරන්නේ නැති චෝදනාව ඔබතුමල්ලා තියෙනවා. ඔබතුමල්ලා මේ වෙනකොට ඒකට එලෝලා දෙන්න අපි රැක ගන්නවා.
කොටු වෙලා ඉන්නේ මුන්. ඒකවත් කරලා දෙන්නේ නැහනේ. ඔයාලා එනවා වටේට කැරගෙනවා යනවා. ආ එන්න දෙන්න මාර්තු මාසේ අපිට බැරිද මේ වැටේ තියෙන කිලෝ අපි ඉස්සලා මෙතුමල්ලට ඇස එලෝජෝල් කීයක් මේ වැටේ යන්නේ නෑ අපිට ඒකට උත්තරේ දෙන්න මේ වැටේ කරන්ට් එක කොහොමද තියෙන්නේ කියලා යටක් යනවා අතයට අපිට ඒක 12 දක්වා උස්සලා දෙන්න බැරිද 12 හරි හරි මේ ප්‍රමිතිය හරි අපි දන්නවා ප්‍රමිතියක් තියෙනවා කියලා හැබැයි අපේ ජීවිත හානිය වල ප්‍රමිතියක් නැද්ද අපේ දරු පවුල් වල ප්‍රමිතියක් නැද්ද අපි කියන්නේ මේක අපිට 12 දක්වා උස්සලා දෙන්න 12000 වෙනකම් වැඩි කරලා එතකොට මේ ප්‍රශ්නෙට යම් මොකද අපි වත්තු වල ගහලා තියෙන වැටෝ කඩන්නේ නැහැනේ ඒක කඩන්න නැති වෙන මේක ඇත්තටම මේ මැෂින් වල කරන්ට් එක නෑ රෑනකොට අපේ ගොයියෝ අතින් ගලලා පෙන්නනවා මේ වැටවල් අලි ඒකට උත්තර දෙන්න හරි වනජී ඔය චෝදනා ඔක්කොම ටික අපි ප්‍රතික්ෂේප කරනවා කොමලේ ඉතින් ප්‍රතික්ෂේප කරනවා වැඩේ පොඩ්ඩක් ඉන්න හේතුව ප්‍රතික්ෂේප කරන්න මේ ඔය දැන් කියපු ඔක්කොම චෝදනා ටික දැන් අපේ පැත්තෙන් වෙනවා අඩුපාඩු කියලා කිව්ව ඒ සියලු චෝදනා ටික ප්‍රතික්ෂේප ඇයි ඒ ප්‍රතික්ෂේප කරන්නේ හරි හේතු කියන්නේ හේතු ගන්නකො හරි කියනකන් දැන් මේ කොටසේ අලි ප්‍රශ්න වැඩිපුරම ඉතින් එන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ මේ පැත්තෙන් තියෙනවා ගිරිතලේ ස්වභාව රක්ෂිතේ මින්නේරිය ගිරිතලේ අපේ භූමිය ඇලහැර ගිරිතලේ අපේ භූමිය මේ පැත්තේ තියෙන වස්ගමුව මේ ජාතික උද්‍යානය ඔය දෙක අතර පරතරයේ උඩරිම මේ අබංගගත් එක්ක ඔය දෙක අතර පරතරයේ කිලෝමීටර් උඩරිම 5-10ක් අතර ඔය සීමාවේ තමයි කුඹුරු ගෙවල් මේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විශේෂයෙන් අපි බලන ඒ ඒරියා එකේ සම්පූර්ණ ගොවි බිම් ටිකයි ගම්මානයි ඔය ඔක්කොම ටික තියෙන්නේ. හැබැයි ඔය ප්‍රදේශය තුල තියෙනවා තව රක්ෂිත නොවන කැලෑ ගත්තෙන් පස්සේ නිකපිටිය අක්කර 95ක තේක කැලයක් තියෙනවා. ඊගාවට පොකුණුගල තියෙනවා. ඊගාවට කොඳුරුවාව තියෙනවා. අත්තර කඩවල තියෙනවා. ඔය වගේ අලි රැඳිලා ඉන්න පුළුවන් තැන් 6-7ක් තියෙනවා. අපිට අයිති නොවන වනජීවිකටත් අයිති නොවන. හරි එහෙනම් මාවලියක් දැන් ගෙන්නගමු එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මේ අලි ටික ආවෙන් පස්සේ රැඳිලා ඉන්න තැන් තියෙනවා. මොකද දැන් අපි හැම වෙලාවෙම ඇවිල්ලා උත්සාහ කරනවා දැන් කොහොම හරි අලි ටික ඉන්නවනම් එතනින් පන්නන්න පැන්නුවත් වෙන්නේ ආයි තව දවස් දෙක තුනකින් හෝ සතියකින් දෙකකින් හෝ වෙන වෙන කණ්ඩායමක් ඇවිල්ලා වෙන අලි කණ්ඩායමක් ඇවිල්ලා පදිංචි වෙනවා. ඕක තමයි වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්. මේවයි මාත්‍ය ප්‍රශ්නේ පරණ දේවල් වැඩක් නැහැ අපිට. දැන් අපිට ඉස්සරහට දෙන්න පුළුවන් විදිහට ඒ චෝදනාව වලට අපි උත්තර දුන්නේ. ඒක අපි දන්නවා සල්ලා කරාද නැද්ද කියන එක අපේ මිනිස්සු දන්නවා හොඳට. හරි එහෙනම් ඔයාලා මෙහෙම කරලා දැන් ඔයාලා දැන් ඉස්සෙල් මේක දැන් ඔයාලා අර ටේප් පොළ අපි ඉන්නේ අන්නකට එකපාරයි වැඩ කරන්නේ. දැන් ගොවි සංවිධානයෙන් 3 පාරක් ඉන්නවනේ දැනට. හරිද? ඒ 3 පාරක අපි පළවෙනි පාර කාලා එතන වෙලා මේ සතු හිටියා. දැන් ඒ රැඳෙනගේ ඔක්කොම ගාවට පයින්. අපිට කියලා දෙන්න චුට්ටක් අපි දන්නවා ඔය කතාව අපි හැමදාම අපි ඔබතුමන්ලා හම්බ වෙනවා ව්‍යාපාර කමිටු වල රැස්වීම වල හම්බ වෙනවනේ. ඔය කතාව අපි හැමදාම දන්නවනේ. එතකොට මෙතනින් හැබැයි ඔය මොකකින්වත් දැන් උත්තර නැහැ. ඔබතුමන්ලත් ඔය කැපකිරීම කරන්න ඇති ඔක්කොම කරනවා ඇති. හැබැයි දැන් ප්‍රායෝගික යථාර්ථය තුළ මේ දේවල් වෙනවනේ. එතකොට මෙන්න මේකට දැන් අපිට උත්තර ඕනේ. ඒකට ඔබතුමන්ලගේ රාජකාරී මට්ටමේ සීමා ඇති. ඒව මොනවද? අපිට මෙතනින් එහාට මොකද්ද කරන්න පුළුවන්? මේක අහන්නකෝ. හරි විදුලි වලට මේකේ විදුලිය වැඩි කරන්න බෑ කියනවා. අපේ යෝජනා ටිකක් තියෙනවානේ. අපේ යෝජනා ඉදිරිපත් යෝජනා ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි දැන් දිගට අපි අවුරුදු දැන් 3-4ක් තිස්සේ අපි මේ රේල් මේ මොනවද? රේල් පීරි කියලා වැට හදන්න අපි යෝජනා කරනවා. හැබැයි ඒවට උත්තර නැහැ. ඔබතුමන්ලගේ පැත්තෙන් ඒකට ඔබතුමන්ලගේ මට්ටමෙන් මොන බලපෑමක් කරනවද කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ මේ අලියට නඩත්තු කරන්න අදාළ ක්‍රමවේදයක් අපි යෝජනා කරමින් තියෙනවා. ඒවට උත්තර නැහැනේ. එතකොට ඔබතුමන්ලගේ රාජකාරීය ප්‍රශ්නේ නෙවෙයි මේ මිනිස්සුන්ට වෙන මොකද ඔය රජයේ සේවකයෝ ඔක්කොම ඉන්නේ මේ මිනිස්සු රකින්නේ. මිනිස්සු මේ රට ආරක්ෂා කරන්නේ ඒ රාජකාරිය ඇතුලේ මිනිස්සුන්ට හානියක් නම් වෙන්නේ ඒකට උත්තර ඕනේ. ඔබතුමන්ලා ගෙන්නුවේ මෙතෙන්ද අර කියනවා වගේ දැන් මේ කතාව අපි දන්නවා. ඔයාලගේ දුක් ගැනවිලි අපිට අහලත් වැඩක් නැහැ. අපේ දුක් ගැනවිලි ඔයාලා අහලා වැඩකුත් නැහැ.
හැබැයි අපිට මෙතනින් එහාට මේකට යන්න දාලා පාරක් කපා ගන්න ඕනේ. හරිද? එතකොට එකක් තමයි අපි කියන්නේ දැන් මේ විදුලි වැට වැඩි කරන්න එක එක මගුල් නීති. හැබැයි පෞද්ගලික අංශේ මොකක් හරි තියෙනවා නම් අක්කර ගණන් ඒගොල්ලොන්ගේ වෝල්ටේජ් එක කොහමද? ඒවට නීතිය තියෙනවා නම් මේකට ජනතාව රකින්න ඒ නීතිය ගේන්න බැරියයි. ඒකට මැදිහත් වෙන්න ඕනේ අපි නෙවෙයි ඔබතුමල්ලා. හරිද? ඒ නීති වෙනස් කරන්න ඔබතුමල්ලා මැදිහත් වෙන්න ඕනේ. ඒකට තමයි අපි මේ බලපෑම කරන්නේ. අපි ඉල්ලලා තියෙනවා මේකෙන් විසඳුම් තුනක්. පළවෙනි කාරණේ තමයි ආණ්ඩුවට මුදල් වැයවීමක් වෙන්නේ නැහැ. අපි යෝජනා කරලා තියෙන සිතුල්පව්ව පන්සල ගත්තාම සෝමාවතිය පන්සල ගත්තාම ඉදි කරලා තියෙන රේල් පීලි වැඩ. අපිට තියෙනවා ගොවි ජනතාව විදියට අපිට තියෙනවා මේ හයිය අපේ මූල්‍ය වත්කම් වලින් තියෙන ගොවි සංවිධාන මූල්‍ය වත්කම් වලින් මුදල් වියදම් කරලා ශ්‍රමය අරගෙන මේ විදුලි වැටට මේ රේල් පීලි වැඩක් අපිට නිර්මාණය කරන්න. ඒ හැකියාව අපිට තියෙනවා. ඔබතුමාලා යෝජනා කරන්න ඔය කේබල් අදිනවා කියන එක අපේ හාමුදුරනේ තව අවුරුදු ගණනක් යනවා. මේ ආණ්ඩුවත් ඉවර වෙයි. හැබැයි එදා මරපු දෙන්න තව පොඩ්ඩෙන් 3 දෙනයි. හැබැයි මේ පළවෙනි එකත් නෙමෙයි අන්තිම එකත් නෙමෙයි. හරිද? ඒක නිසා මේක අපට ඕනේ ඉක්මනට නතර කරගන්න. අපි කැමති නෑ මෙතන ඉන්න කිසිම කෙනෙකුට අලියෙක් ගහලා හෙට දවසේ වෙනකොට ඒ කෙනෙක් මැරෙනවට. මෙතන කිසිම කෙනෙක් කැමති නෑ. ඒක නිසා ඔබතුමාලා මේ යෝජනාව කරන්න